ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද වෙනස්ම වීඩියෝ එකක් කරන්න හිතුවා. අපි බලමු Twincast එක හරහා කොහොමද ලස්සන වීඩියෝ එකක් කරගන්න කියලා. ඒ හරහා ඔබට YouTube channel එකක් පවත්වාගෙන යන්න පුළුවන්. Twincast app එක open කරා. ඔයාලගේ Twincast app එක නැතිනම් ඕගොල්ලෝ Play Store ගිහිල්ලා Twincast app එක download කරගෙන මේ විදියට log වෙන්න. ඕගලන්ට email එක හරහා log වෙන්න පුළුවන්. මෙතනින් ධන අකුර ඔබන්න. ඔයාලා ෂෝට් වීඩියෝ එකක් කරනවා නම් 9:16 හරහා යන්න. එහෙම නැත්නම් ලෝන් වීඩියෝ එකක් කරනවා නම් ලෑන්ඩ්ස්කේප් කියන එක ඔබන්න. මම ලෑන්ඩ්ස්කේප් ඔබනවා. හරි. මේ විදිහට දැන් ඕපන් වුණා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් පුරාම තියෙනවා. අපිට හැබැයි ඒවා හැම එකම යූස් කරන්න බෑ. අපිට යූස් කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් තියෙන්නේ මේ උඩ වේලියේ තියෙන තුනක් පමණයි. ප්‍රෝ version එක හරහා මේ අනිත් ටික පාවිච්චි කරන්න පුළුවන්. අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් මේ ඉහළම තියෙන තුන විතරයි. මම මේක තෝරගන්නවා. next දෙනවා. ඊට පස්සේ අපට අවශ්‍ය characters තෝරගන්න පුළුවන්. characters විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට මේ characters ගන්නවා නම් මේවට අපි ගෙවන්න ඕනි. අපිට මේ free ගන්න පුළුවන් characters කීපයක් තියෙනවා. අපි ඒවා තෝරගෙන මම මේ ටික තෝරගන්නවා. තෝරගෙන next දෙනවා. ඊට පස්සේ අපේ අර background එක උඩට ඒ characters දෙදෙනාම ඇවිල්ලා ඉන්නවා. මෙතන ඉබුවා. මෙතනින් close කරා. හරි. දැන් අපිට මෙයාලා අපිට අවශ්‍ය තැනින් තියාගන්න පුළුවන්. හරි. දැන් මෙයාලගේ sound මේගොල්ලන් මොනවද කියන්න ඕනි කියලා අපිට කැමති විදිහේ sound එක මේගොල්ලන්ගෙන් ගන්නෙ. මෙතන උඩ ගිහිල්ලා mic එක උඩ click කරනවා. කියලා ඉවරනාට අපි මේ විදිහට off කරනවා. මෙතනින් save දෙනවා. අපි කියපු දේ වැරදුනා නම් මෙතනින් delete button එක දෙනවා. හරි නම් save දෙනවා. මෙයාටත් එහෙමයි. මෙතන මේ විදිහට save දෙනවා. හරි. ඊට පස්සේ මෙයාලගේ මේ චරිතේ මොනවා හරි වෙනස්කම් කරගන්න ඕන නම් අපි මෙහෙම චරිතයක් උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඔබනවා. අපි හිතමු මෙයා walk ඇවිදිනවා කියලා. හරි. මේ විදිහට ඇවිදින එක දාගත්තා. apply කරා. done දුන්නා. මෙයා ළඟටත් එනවා. මෙතන අපි හිතමු මෙයා පොඩක් විශාල කරගන්න ඕනි කියලා. මේ විදිහට ඇවිල්ලා ඔයාලා දකින්න ඇති. මෙතන ස්කේල් කියලා තියෙනවා. එතන ඇවිල්ලා පොඩ්ඩක් මෙහෙම මෙයාව සයිස් එක ලොක් කරලා සේව් දෙනවා. ඊට පස්සේ done දෙනවා. හරි. මෙතන තියෙනවා add item කියලා ධන අකුර. ඒක ඔබලා අපිට මෙතනට තව characters කෙනෙක් ගන්නත් පුළුවන්. මෙයාව ගන්නවා. හරි. මෙයාටත් අර විදිහටම මොන හරි sound එකක් මෙයාගෙන් පිට වෙන්න ඕන නම් mic එක ඔබනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේක play වෙන්නේ කියලා. ඔයාලට ඇහෙන්නේ නැති මං කියපු දේවල් යන්තම් සමහර වෙලාවට ඇහෙනවා. හරි. දැන් අපි හිතමුකෝ මේකට මොකක් හරි ටෙක්ස්ට් එකක් දාගන්න ඕනි කියලා. මෙතන add text කියන එකට යනවා. එතෙන්ට ගිහිල්ලා අපි කැමති දෙයක් මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. මෙතනින් okay කියලා දෙනවා. done දෙනවා. ඒතර okay කියන එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි හිතමු මෙතන background එක වෙනස් කරගන්න ඕනි කියලා. මේ විදිහට ගිහින් අපි මෙහෙම background එක වෙනස් කරගන්න දෙනවා. ඊට පස්සේ මේ තව තියෙනවා sound add කරන්න පුළුවන්, images add කරන්න පුළුවන්. ඊට පස්සේ sticker එකක් add කරමු බලන්න. wow කියන එක දෙනවා.
අපිට ඒකත් මේ විදිහට සයිඩ් එකෙන් තියාගන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි මේකේ වැඩ ටික කරගෙන යන්නේ. ඊට පස්සේ මම මේක එක්ස්පෝර්ට් දෙනවා. හරි. නැවතත් එක්ස්පෝර්ට් දෙනවා. මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හරි. ඉක්මනට ඩවුන්ලෝඩ් වෙනවා. ඔයගලන්ට දැක් ගන්න පුළුවන්. හරි. මෙතනින්ම ඔයාලා කැමති නම් මෙතනින්ම ෂෙයා කරගන්නත් පුළුවන්. මෙතනින් සේව් ගැලරි දෙන්නත් පුළුවන්. හරි. මම මෙතනින් සේව් ගැලරි දෙනවා. හරි. ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.